මම මොකද කරන්න ඕනේ? එයාට කියන්න මං එයාට කැමතියි කියලා. හරි දැන් කොහෙද ඉන්නේ ඔය කොල්ලා? එයා ඉන්නේ ඉස්සරහා. යන්ද එහෙනම්. යා. මම පොඩ්ඩක් අයියා එනකන් තමයි බලන් හිටියේ. මං එනකන් ඒ මොකද ඒ? අයියට කියලා පොඩි වැඩක් තියෙනවා කරගන්න. පොඩි වැඩක් මට කියලා මාව නිකන් කොන්ත්‍රාත්කාරයෙක් වගේද පේන්නේ. නෑ එහෙම නෑ. ඒ පොඩ්ඩක් දැකලා තියෙනවා අයියා ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් හිතුණා අයියට කියලා ඒක කරගන්න පුළුවන් ඒක. මොකද්ද කියන්නකෝ බලන්න. මගේ හිතේ එක්කෙනෙක් ඉන්නවා. මම දැන් ගාමන්ට් එකට ඇවිල්ලා මාස 4ක් වෙනවා. එයා මාත් එක්ක කතා කරනවා. මාත් එක්ක කතා කරලා තියෙනවා. ඒ වුණාට එයා දන්නේ නැහැ මං එයාට ආදරේ කියලා. මට කොහොම හරි ඕනේ අයියට කියලා ඒක කරගන්න. කොහොම හරි ඕනේ. දැන් එයා කැමති උනේ නැත්තම්. එයාගේ හිතේ මං හිතනවා මං ගැන අදහසක් ඇති කියලා. ඇයි ඔයා හිතන්නේ එයා ඔයාට කැමති ඇති කියලා? එයා මන් දිහා හොරෙන් බලනවා. චොකලට් කාන්න ගෙනත් දෙනවා. මං ගැන හැමදේම හොයලා බලනවා. ඒක නිසා හිතුණා මට ආදරේ ඇති කියලා. ඔයා ළඟ එයාගේ ෆෝන් නම්බර් එකම තියෙනවද? ඔව් FB එකෙන් අපි දෙන chat කරනවා. මොනවද chat කරන්නේ? කෑව දහනවා, පරිස්සමෙන් ඉන්නව දහනවා, ගෙදර විස්තර අහනවා, ඒව තමයි. හරි දැන් එයා ඔයාට ආදරේ කියලා දැනෙන්න ඔයාගෙන් එයා මොනවද අහන්නේ? සුදු පැටියෝ කියලා ඉතින් කතා කරනවා. එතකොට හිතෙනවානේ ආදරයක් තියනවා කියලා. ඒක නිසා මම හිතුවා මට එයා ආදරේ ඇති කියලා. ඒක නිසා අයියට කියලා මොකක් හරි කරගන්න බලනවා. ආර කෙල්ල තමයිනේ. දැන් කෙල්ල තමයි කොල්ලොන්ගෙන් අහන්නේ. දැන් සුදු පැටියෝ මැනික කිව්වහම එතන ආදරයක් කියනවා කියලා හිතන තරම් කෙල්ල බොළඳද? නෑ එහෙම බොළඳ වෙන්න ඕනේ නෑ. පොඩ්ඩක් අපි හිතන්නත් ඕනේ මේ අපි ගැනත්. ඒ වුණාට යාර හැසිරෙන විදියෙන් මං ගැන හොයලා බලන විදියෙන් හිතනවා මට ආදරේ ඇති කියලා. මගේ යාළුවෙක්ගෙන් මං ගැන අහලා තිබුණා. ඊට පස්සේ මං එයාගෙන තිස්තර හැවුවා කොහොම හරි මගේ නම්බරේ ඉල්ලලා දෙන්න කියලා එයාට කියලා තිබුණා. ඊපස්සේ මම කැමති වුණේ නෑ දෙන්න. පස්සේ ඉතින් දෙන්න කියලා කිව්වා. කිව්වට පස්සේ එයා මාත් එක්ක කතා කරා. මොහොම දෙන්නත් එක්ක chat කරා ඉතින්. ඔය chat කරද්දි I love you කියලා දැම්ම නම් ඉවරයිනේ. එහෙම කියන්න බෑනේ අපි කෙල්ලෝනේ. කෙල්ලේ සාමාන්‍යයෙන් කොල්ලොන්ගෙන් අහන්නේ නෑනේ. ඒක නිසා අයියට කියලා මේ වැඩේ කරගන්න ඕනි කියලා හිතුණා. කියන්නේ බලලුන් ලවා කොස්සට බා ගන්න තමයි දැන් මේ යන්නේ. එහෙම නෑ. අපූසෙක් වගේ පේනවද? නෑ නෑ එහෙම පේන්නේ හරි දැන් කියන්නකෝ එයාට ආදරයක් ඇති උනේ ඇයි? එයා පොඩ්ඩක් අර කියන්නේ එයා කලින් ආදර සම්බන්ධතාවයක් තිබිලා එයා පොඩ්ඩක් විනාශකාරී පැත්තට ගිහිල්ලා තිබුණා. මත්පැන් එහෙම ඒවා භාවිතා කරලා තිබුණා. මට හිතුණා ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක යාළු වුණාම එයාවත් ගොඩ අරගෙන මාත් දෙන්නත් එක්කම ගොඩ යන්න. එයාව හොඳ කරන ගමන් ඔයාගේ ජීවිතෙත් ලස්සන කරගන්න. ඇත්තටම ඔයාගේ හදවතේ තියෙන උතුම් ආදරයක් නම් අවංක ආදරයක් නම් ඉතින් මට උදව් කරන්න පුළුවන්. දැන් මම මොකද කරන්න ඕනේ? එයාට කියන්න මං එයාට කැමතියි කියලා. හරි දැන් කොහෙද ඉන්නේ ඔය කොල්ලා? එයා ඉන්නේ ඉස්සරහා. යන්ද එහෙනම්. යා. ඔන්න කපල් එකක් සෙට් කරන්න යන්නේ. යන්ද. යන්කෝ ඉස්සර වෙන්න. මල්ලි. කොහමද? හොඳින් ඉන්නවා අයියේ. නම මොකද්ද? අවිෂ්ක. අවිෂ්ක. පොඩක් නැගිටිමුකෝ එන්නකෝ. හරි. මේ ගෑන් ළමයව දන්නවද? දන්නවා. එක ලයින් එකේ දන්නවද? දන්නවා. එයා ගැන ඔයා මොනවද හිතන්නේ? හොඳයි. අහිංසකයි. ඇක්ටිව්. හොඳයි කියන්නේ එයා හොඳ මෙතන වැඩ කරන කෙනෙක් විදිහටද නැත්නම් ඔයා හිතනවද එයාව ලැබෙන පිරිමි ළමයා වාසනාවන්තයි කියලා? ලැබෙන පිරිමි ළමයා වාසනාවන්තයි. ඒ කියන්නේ එයා සහෝදරයෙක් වගේ මට වුණත් ගොඩක් දේවල් කියලා තියෙනවා. හරි හොඳයි ඉතින් එයා. සහෝදරයෙක් වගේද ඔයාට එයාව දැනෙන්නේ? සහෝදරයෙක් වගේමත් නෙවෙයි ඉතින්. ඒ ඇතුළ එකක් තියාගෙන තව දෙයක් කටින් කියන්න එපා. ඔයාට එයාව දැනෙන්නේ කොහොමද? ළඟම කෙනෙක් වගේ. හරියටම මොකද වෙවුලන්නේ? ළඟ කියන්නේ අම්ම කෙනෙක් වගේ අක්ක කෙනෙක් වගේ මට හරි ලෙන්කතුයි. හැමදේම කියා දෙනවා. වැරද්දක් කරත් මට ඇවිල්ලා බයිනවා. හොඳයි ඉතින්. හරි මේ මෙයා පොඩි කතාවක් කිව්වා මට. එයා ඔයාට ආදරේලු. මටත් එහෙම දෙයක් හිතේ තිබ්බයි ඉතින්. කියාගන්න දරුව තමයි හිටියේ. කිව්වේ අම්මා කෙනෙක් අක්කා කෙනෙක් සහෝදරයෙක් වගේ දැනෙන්න කියලා එහෙනම්. ඒ වගේ දැනෙනවා. එතෙහා දෙයක් තිබ්බ හිතේ.
ආදරය කිව්වහම නේද ඔය බැඳීම් හැම එකකම එකතුවක්නේ. දැන් කියන්නකො ඇත්තට මේක සෙල්ලමක් නෙමෙයි. මුළු ලෝකයක් බලන් ඉන්නවා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී. ඔය දෙන්න යාළුනෝතින් යාළුනාම තමයි. මුළු ලෝකයක් දකිනවනේ මේක. සෙල්ලම් කරන්න බෑ, බොරු කරන්න බෑ. මම මෙයාටත් කිව්වා. අන්තිමට මගදී අතහැරලා දාන්න බූට් තියන්න ඔය සෙල්ලම් බෑ. ඔයාට ඇත්තට මොකක්ද මෙයා ගැන කියන්න තියෙන්නේ? එයාට ආදරේ ඉතින් හදපතුලෙන්ම ආදරේ මෙයා මට අවංකව ආදරේ කරනවා. ඇයි ඔයාට ආදරය කරන්න පටන් ගත්තේ? කියන්නේ මගේ හැම පුංචි වැරද්දක් මෙයා දැක්කා මට කියලා දුන්නා. කියන්නේ මං කලින් විදපු දේවල් ආදරේ විදපු දේවල් එක්ක මෙයාගේ මට ලොකු ලෙන්ගත්කමක් ආදරයක් දැනුණා මට. ඔයාට මොනවද කියන්න තියෙන්නේ? දැන් ඔන්න වැඩේ හරි. කොල්ලනම් කැමති. ඔයාට මොනවද කියන්න තියෙන්නේ? ජීවිත කාලෙට මාව බලා ගන්න පුළුවන් නම් ඉතින් හොඳයි. ඒ කියන්නේ දැන් ජීවිත කාලෙටම බලාගෙන පුළුවන් ඔයාට මේ ස්වාමියෙක්ද හොයන්නේ නැත්නම් ආදරයක්ද මොකද්ද හොයන්නේ? දෙකම හොයනවා. ආදරයයි ස්වාමියයි දෙකම හොයනවා. මාව බාර ගන්නවා නම් ඉතින් ගෙදරටත් කියලා ඔක්කොම කරනවා. දැන් හරිනේ වැඩේ. ඉතින් දැන් එයා ආදරේලු. මමත් කැමතියි. ඔයාට මොනවද කියන්න තියෙන්නේ? මං ආදරේ ගොඩක් අවංකව හදවතින්ම ආදරේ. ආදරේ කියන අකුරු හතරක් වුණාට ඒක ගොඩක් කතා තියෙනවා. ඒ වුණාට ආදරේ කියන්නේ ශක්තිමත් බැඳීමක්. මං ඒ බැඳීම ඇතුලේ මෙයාට මොහොතේ තියෙන වැලිකටයක් වැලිකට ගණන් කරන්න බැරි තරම් තියෙනවනේ. ඒ වගේ මම මෙයාට ආදරේ. දැන් ඔය වචනම වෙන්න බෑ කොල්ලෝ. ඇයි S2 කඳුළු? එහෙමවත් නැහැ. ඉතින් අර පරණ සිදුවීම් එක ආදරේ කියන්නේ ගොඩක් හරි. දැක්කනේ දෙන්නම අඬනවානේ. මොකද දෙන්නම අඬන්නේ? සතුටුයි ඉතින්. මට මොනවද කියන්නේ? මට මොනවද දෙන්නේ දෙන්නව සෙට් කළාට? මොනවද ඕනේ? ඔය දෙන්නට හම්බෙන්නේ පළවෙනි ළමයාට ගීත් කියලා නම තියන්න. අනිවාර්යෙන්. නෑ. වෙලාව බලන්න ගියාම අකුරු දෙනවනේ. ඒ අකුරු වල G අකුර හරි G අකුර හරි තිබ්බොත් මගේ නම දාන්න. නැත්තම් හරි නෑනේ. අනිවාර්යෙන්. අනිවාර්යෙන්. හොම් බෑ මම දැන් පැත්තකට වෙනවා. ඔය දෙන්න පොඩ්ඩක් කතා කරලා ඒ ආදරේ බෙදා ගන්න. ජයව එහෙනම්.